හෙලෝ ඉතින් යාළුවෝ අපි ආතල්ලයක් ගවුදාද ඒ කිව්වේ අපි ඒ වලින් ෆොටෝ ජෙනරේට් කරන්න පොඩ්ඩක් මේක පරණ එකක් ඉතින් වෙන වීඩියෝ channel වල කරලා එහෙම තියෙනවා හරිද මම නම් කරන්නේ ඉතින් අද මම වැදනන් හිටියේ ගොඩක් කල් මට ඉතින් කියන්න හිතුණා අද හේතුව ඉතින් දන්නේ නැහැ මට හිතුනේ මට හිතුණා I don't know මගේ ඉතින් channel එක වෙනද වගේම subscribe කරලා support එකක් දෙන්න කියලා මම ඉතින් ආදරෙන් සාදරෙන් ඉල්ලනවා වචන දෙක මාරු කරා කමන්නේ ඒකත් අතල්ලක් තියෙනවා අපි දැන් යමු එහෙනම් සයිට් එකට. ඔයාලට හොයන්න පුළුවන් වෙයි මං හිතන්නේ ඒක මෙහෙම LINADO AI බලමු වෙයිද කියලා එහෙම. බඩු වෙනවා. මේ තියෙන ඉස්සලා මේක. ඕනෝක තමයි. අකුරු ඉතින් වැරදි. මේ මේකෙන් බලලා ඕන මත තියාගෙන ගහන්න. ඒක වෙනම කතාවක්. උඹලා වගේ මට ඉංග්‍රීසි බෑ. තේරුම් ගන්න. මෙතන වැඩි කතා කියන් ඉන්න එපා. ඉතින් මට බෑ කියලා උඹලා දන්නවනේ. දන්න නිසා දන්නවා. එච්චරයි. මෙහෙම අපි එතකොට ආතල් එකක් ගද්දි යන්න ඕනේ මචං. මේක කෙලිම මොකේද බං? මේ ලොන්ච් ඇප් එක. මම මේකට ගියේ නැත්තම් ආයෙ මේ ෂණික පට ජූන් වුණා වගේ. අඩෝ වගේ වෙලා වගේ. මේ වගේ වට පොඩ්ඩක් සිග්නල් ඕන පට්ටන් 000 වෙන්න බා. ඇයි දන්නේ මෙච්චර සිග්නල් ඇති පොඩ්ඩක් බලමු සිග්නල්. නෑ හරියට. සිග්නල් තියෙනවා. One eternity later. මේක රිෆ්‍රෙෂ් වෙන්නේ. හේ මම හැමදාම YouTube එකේ තාම මේක තරයි කියන්න දෙන්න මචං. මේකේ Google account එකෙන් sign වෙන්න password එකක් ගාලා mail එකක් ගාලා අතලගේ sign වෙන්න තියෙන්නේ ඉතින් මාත්‍යෝ. හරිද? මගේ මේ account එකක් තියෙනවා. එච්චරයි කියන්න තියෙන්නේ. මේකේ මචං image generator මේ තියෙන. එයාලා generate කරපු photos බලන්න පුළුවන්. ඔය බං කැරකියන් කොහෙද සිග්නල්? ආදරණීය connection එකේ මව්පියන් මා මේ අවස්ථාවේ සිහි කරනවා. ගෞරවනීය මව්පියන්ගෙන්ද අවසරයි. connection එකේ මව්පියන්ගෙන්ද අවසරයි. යාගේ අවසර හරියන්නේ නැහැ. පාදුතු පරම්පරාවම ගන්නේ ඔය. අපි එනම මේකට යන්ක පොඩක් බලන්න. මේකේ තියෙනවා image එක. ඔල මේකට කියපුවා මොනවද කියලා. කැරකෙනවා රෝදය ඇතුලේ කැරකෙනවා. තාමත් එක කැරකෙනවා මේ තැනට මම එනවා. මේ තියෙන්නේ මචං මන් ජෙනරේට් කරපුවා. වැඩේ කියව පේන්නෙත් නැහැ කියපන්. මොන තුත්තිරි කුණුවරපද මේ තුත්තිරි කුණුවර මොනවද තුත්තිරි කුණුවර මේ කොයින් 150 මචං ඩේලි රීචාර්ජ් වෙනවා හරිද ඒක නිසා මම පැකේජ් එකක් බයි කරලා මොන මගුලක් කරලවත් නැහැ හරිද 150ක් හැමදාම ෆ්‍රී හම්බෙනවා හැබැයි ඉතින් මාත් 150 හෙටත් 150 තමයි එක තුන 300 වෙන්නේ නැහැ හරිද තේරුම් ගනින් එක බල මේ හිතන් ඉන්නේ හැමරෙද්දම ෆ්‍රී කරන්න පුළුවන් කියලා අඩුම කිව්වෝ ටීක් එකක්වත් ගහන්න බෑනේ මොන මගුලක්ද මං කියපුව තේරුම් ගන්න අරකක්වත් ගහන්න බෑ යකෝ සල්ලි නැතුව. ඒක නෙමෙයි මතර බඳින්න බෑ සල්ලි නැත්තම් ගන්න එන්න එපා. හිඟන්න බඳිනවා දැකලා තියෙන්නේ. උඹත් හිඟන්නේ කෑස් හිඟන්නේ. හරි දාරලයි. මේ තියෙන්නේ. මේ ඉමේජ් එක මම මේ ඉමේජ් එක One eternity later. ඔය දකින්න ඇති මං කලින් පෙන්නුවා. කලින් වීඩියෝ එක නැති වෙන්න බෑ මේ. මේකට දැම්මා. වැඩක් නෑ බං රිජෙක්ට් වුණා. දැන් ඉතින් මට මොකද්ද හිතා ගන්න පුළුවන්. මේ වගේ ෆොටෝ හදන්න පුළුවන් මචං. උට 20 විදිහට එකක් හදලා දෙන්න එක වාච්චිට හල් ගන්න. උට ඒක හදන්න තේරෙන්නේ නැහැ බං. මෙයට මේ බලපන්. තේරෙනවා තියනවා නැතිව තියෙනවා හරි ඒක උගේ වැරද්ද නෙමෙයි. මෙතන මචං අපිට ප්‍රොම්ප්ට් එක ගහන්න පුළුවන්. මේවට ගහලා දෙනවා වගේ. ඔය ප්‍රොම්ප්ට් එක ඉතින් ගැහුවට පස්සේ මචං අපි මේ ABC කියලා ගහමු කොන්න ඔය. ඇදිනේ බං. ජෙනරේට්. මේ එක මගුල් ඔක්කොම දාලා මේවා දෙනස් කරලා තමයි මචං ඉන්ටර්නෙට් ගන්න තියෙන එච්චරයි ආයේ මගේ වන්නේ පොඩ්ඩක් ඉතින් මෙතෙන්ට යන් කොඹට පොඩ්ඩක් කියා දෙන්න දැන් ඔය ෆොටෝ ටික වැඩ බලන්න මේ තියෙන්නේ එතන මචං ෆොටෝ එකක් ඔයා බලාගෙන ගිහලා උඹට ලස්සනයි කියලා හිතන එක ප්‍රොම්ප්ට් එකක් අඩු මේ ඇත්ත කෙනෙක් වගේ නේබ දැන්මරු අපිට දැන් මොකක් හරි ලස්සනයි කියලා හිතුනොත් ඒකේ අපි ෆොන්ට් එක කොපි කරගන්න ඕනේ මෙන්න මේව ගියාම මේක ලස්සනයි කියලා හිතුනොත් මට නම් හිතෙන්නේ නැහැ මේ තියෙන්නේ මෙතන ෆ්‍රොන්ට් එක මෙන්න මේක තියෙන මේ තියෙන කොපි ක්ලිප් අන්න එකෙන් කොපි කරගන්න පුළුවන් හරිද
ඔයාට නැත්තම් මචං එන අදහස් ගොඩාක් කරනවා ඔයාගේම විදිය ප්‍රොන්ට් එකක් ඕන නම් මාත්‍යෝ උදාහරණයක් වශයෙන් දැන් උඹට YouTube මොකද්ද දන්නේ නැහැ මට YouTube එකක් කිව්නේ YouTube වීඩියෝ එකක් හදන්න ඒක කොහොමද කෙලින්ම මචං යන්න අපේ Gemini අයියට හරි ChatGPT අයියට හරිද අපි ChatGPT අයියට කියලා බලමු CHAT මේක සිංග්ලිෂ් වලින් යූස් කරන්න පුළුවන් මචං Gemini එක මං හිතන්නේ මේ ChatGPT අයියා නම් ඒව දන්නේ නැතුව ඇති බලු මහල පොඩ්ඩක් ඔයා SINGLSH දන්නවදෝ මෙයා දන්නවලු අයියා දන්නවා කියන අපි යකින් ඉංග්‍රීසි වලින් අහලා බලමුද මොකද්ද මම කරන්න ඕනේ බා මොකටද අපි ආවේ බලන්න මොකද්ද දැන් ඕනේ උදාහරණයක් වශයෙන් ලස්සන බලු අනේ මේ ඉංග්‍රීසි දන්න ගෝනේද මට ඕනේ කවුද බා ලස්සන කෙනෙක් ගංගා ඔරුවක ගිහින් මාල්නේ ලන ඊමේජ් එකක් හදන්න මොකද්ද ඔය ෆොන්ට් එක වැඩි විස්තර උඹට ඕනේ විස්තර මතක් කරගෙන හැම ලෙද්දම ගහපන් මේක හරිද මට මතක් වෙන්නේ ඔච්චර メガネってのは本当にめちゃくちゃ多様性があるんですよね。まずメガネをかけてる女の子がメガネを外して美少女だったりとか、逆にメガネをかけてニコニコして待ってる主人公のメガネを奪ってつけてる女子が、ඕන නම් උඹට අහන්න පුළුවන් මේක ලියනඩෝ අයියා අපිට හදලා දෙදී කියලා. Control C බුවා කොපි කරගත්තා. සාර්ථක නෙමෙයි. මගේ ජාතික Control C කියලා උඹලා දන්නවනේ එදා ඉඳන්. ජාතික වචනය Control dan C. ඒ ෂෝට් කට් එකට මාවත් එපා වෙලා ඇති මේ අවස්ථාවේදී. ඇයි බං හැමදේම ගහනවා? ගන්න ආසෙ දෙනව නේද අයියා? Oh my god! අඩෝ මේක පොඩ්ඩක් සිකින්න වෙනස් වෙලා මහත්තයෝ මේ අප්ඩේට් එකක්වත් ඇවිල්ලාද දන්නේ නැහැ. චුට්ටක් වෙනස් මොකක් හරි. මේක මචං මොන හරි control V එවුවා. ඒක ඔය දෙකේ. control A බල control V එවුවා. දැන් මචං අර මොකද්ද paste උනා. මේක මචං size එක අපි දාමු 2.3. මේ 4ක් එකට දාන්න බෑ මචං මේකේ. අර කලින් පුළුවන් කමක් තිබ්බා බා. දෙකක් දාන්නත් බෑ බා. ඇයි කියලා ඉතින් මම දන්නේ නැහැ මං ඈ. හරිද? මේක නිශ්චිත එකක් නෑ බා. මොඩල් එක ඔටෝ දාලා දෙන්න. පොඩි අප්ඩේට් එකකින් වෙනස් වෙලා තියෙන මේ මොඩල්ස් වෙනස් කරන්න පුළුවන් මේ. අලුතෙන් මොඩල්ස් ඇවිල්ලා තියෙන්නේ. එහෙම නෑ කියනවා. දැන් තනි මේජර් එක විතරක් ඉල්ලනවා. මෙන්න මේවානේ 4 දාන්න දෙනවා මං කිව්වේ. අර සීන් එකේ දීලා නැති. 4 දැම්ම මචං කොයින් 20ක් යනවා. ඒ එක දාන්න බෑ. හරිනේ ජාතික එක 4. හරිනේ ඉතින් මම හොයාගත්තා නේ අවුල. ඕනම අවුලක් බා. අර ප්‍රොන්ට් එක මචං මොනවද දුන්නේ? සයිස් එකට මෙන්න මේක දුන්නා. අපි ජෙනරේට් කරලා බලමු ඉතින් ඕන දෙයක් වෙන්නේ කියලා නේද? වෙන මොනවා ගන්න. මං කියන්නේ බොරු දැත්තද කියලා තුඹලා දකින්න. දැන් ඉතින් මං චාටර් වෙනවා උන් මූ මොකක් හදලාද ඉදන්නේ නැහැ මොන කුණු හarpය. අපි දන්නේ වලාසන සෙන්න ඇති ඌ ඒ කළු නැද්ද බං ඒ කෙල්ල? ඔව් ඉතින් මං දුන්නේ මචං මං දුන්නේකට මූ හදලා තියෙන්නේ. එයා ඉතින් සාධාරණයි හැබැයි. නේද බං? මං කිව්ව එකට මූ හදන්නේ. අර ප්‍රොන්ට් එකේ ඉතින් අපි ලොකුවට විස්තර කරලා දෙන්න ඕනේ එයාට මේක ටිකක් ලොකු බෝට්ටුවක සුදු කෙල්ලෙක් ලස්සනට ඉඳගෙන හරි ඔහොම මොකක් හරි දෙන්න වෙනවා. එහෙම පොන්ට් හදනවා. මට ඔය මොකද මතක් වුණේ.
මේ ෆොටෝ එක දකිද්දි පොඩ්ඩක් ඉතින් මතක් වුණා එක එක බහුවූත. අනිත් එක මචං මූව නිකන් කිසි ඉමේජ් එකේ ක්වොලිටි එක තියන්නේ නැහැ. මේ බලන්න මූණ නිකන් හෙන හතර අට ගහලා වගේ. මේක මචං ක්වොලිටි එක හදා ගන්න පුළුවන් බං හරිද? මේ මෙතන මේ මොඩල් එකේ මොදට පොඩ්ඩක් සොයලා බලලා දවස් ගණන් හොයලා බලලා හොයපන්. හොඳ එකක් හොයපන් මොනවා හරි වෙන්නේ. තමයි ඔටෝ දාපුවම ඉතින් වාසි තමයි බං ඇත්තම කතාව. ඇයි බං? මේ අපි උඩ ලස්සන කෙල්ලෙක් ඕනි කියලා දාමුද බලන්න. මට බියුටිෆුල් කියලා තියෙනවා. සන පැහැපත් කෙල්ලෙක් ඕනේ බ්‍රෝ. දැන් මුදෙයිද දන්නේ නැහැ. වෙනම කෙල්ලෙක් විතරක් හදන්න. メガネってのは本当にめちゃくちゃ多様性があるんですよね。まずメガネをかけてる女の子がメガネを外して美少女だったりとか、逆にメガネをかけてニコニコして見てる犠牲者。මම මේ දැන් අරකට එක්ක නෙවෙයි යන්නේ මේ වෙන ප්‍රොන්ට් මොකක් හරි මගලක් ගැහුවේ. හරි. මොකක් හරි. නැද්ද කන්ට්‍රෝල් A කන්ට්‍රෝල් V. මොකක් හරි එයිනේ අපි බලමු නේ. එන මොනා කරන්නද? ජෙනරේට්. අතරණීය දින පොත. කොයින් මචං 95යි කොයින් කීයක් ගියාද මන් දෙකට බා. කොයින් ගොඩක් ගියලා. දැන් කැත පොට එකක් දෙන්න. අනේ යා ලස්සනයි. ටැමිල් ගර්ල් කෙනෙක් වගේනේ. අර ටැමිල් ෆිල්ම් වල උපවාස කරන චරිත වගේ ඉන්නේ. ඒ වගේ නේද? මට ඉතර දෙන්න පේන්නේ. එහේ. ලස්සනයි. අදට හිතෙනව නේද ඔයාලට? පිස්සුද බා. මෙවට ආදරේ හිතෙන්න. ඊට වඩා හොඳයි. මොකක් හරි එකක් කරගන්න. ගහක් බඳ ගන්නවා බා. ඇයි බම් මේක ඇත්ත එකක් නෙවෙයි නේද? හිහි. උඹලා මචං මං වගේ වෙන්න එපා. මචං කියන්න තියෙන ඉච්චනේ දැන් මොකටද මම මේ වටේ යන්නේ? මේකේ මචං වීඩියෝ හදන්න පුළුවන් කියලා ඔප්ෂන් එකක් තියෙන ෆ්‍රොන්ට් එකක් දීලා. හරිද? මචං කොයින් 70ක් ඉල්ලනවා කොහොමද? මේවා වීඩියෝ එකක් කරන්න බැරිද බා? මේ ෆ්‍රොන්ට් එකම මේ වීඩියෝ චැප් එකට දුන්නාම වැඩ ඇතිනේ. හරි. ක්ලෝස් වුණා. සාර්ථකයි. කොහොමද දන්නේ එක වෙන්නේ මට වෙලා තියෙනවා හැබැයි. Hello, how are you? I am under the water. Please help me. Here too much raining. මචං මේ ආයි කියන්න දෙයක් නැහැ නේ මේකේ වීඩියෝ පුළුවන් ෆ්‍රොන්ට් එකම කොපි කරන්න යන්න අතන ඉස්සරහින්. හරිද? පොඩ්ඩක් එහෙට මෙහෙට ඔබලා බලම්බන් ආය අද කොයින් 150 වුණොත් හෙට අලුත් වෙනවා. ඔක මම ඔබට හයිලයිට් කරලා කියනවා. මේ ඔය ක්‍රියේටුන්කම ලයිසන් එකක් තියෙනවා. ඒ කියන්නේ අර Adobe Stock ඔවට අප්ලෝඩ් කරන්න අයිතියක් තියෙනවා. අපිට අවුලක් නැහැ. not problem. ඉතින් මට කියන්න තියෙන්නේ මචං දැනට අද ඉතින් එච්චරයි. එහෙනම් අයින් වෙන්නේ goodbye. see you next time darling. ආදරේ. හේ පිසුද බා. තොට ආදරේ ගන්න. සෙට් එකේ ඉතින් පරිස්සමෙන් සතුටින් පරිස්සමෙන් ආදරෙන් කොහොම හරි ඉන්න විදිහකට ඉන්න. මැරෙන්න එපා යකෝ. ඒකයි. හේ. නැත්තම් මගේ වීඩියෝ බලන්නේ මොකද්ද? බලන්න කිව්වේ නෑ. ඒකයි කිව්වේ. ඇටි හිතන්න. මේ මෙතන ස්ක්‍රීන්ෂොට් ගන්න අපල ෆොටෝ මූට් එකක් තියෙනවා. මේ රෙකෝඩ් එක ඉවර කරමු. පිස්සු කිලින්නේ නේ. කෝ බයි බයි. යන්න බයි.